Right, ready, start. 1, 2, 3, 4, 5, 6. 1, 2, 3, 4, 5, 6. Second. 1, 2, 3, 4, 5, 6, 7, 4, 5, 3, 4, 5, 6, 2, 3, 4. After the guy in the better, right forward. 1, 2, right backward. 1, 2, 3, 4, 2, 3, 4. Kita bendel ni kerana nanti sikap kerana bagi ada. Itu movement dekat saya ini. Right, start. 20 left. Start. 1, 2, 3, 4, 3. Dan langsung press mana yang kita nak. These are in bendel side bends. Area එක සම්පූර්ණයෙන්ම ස්ට්‍රෙච් වෙන්න ඕනේ. high elbow ආනනේ යන්න. ඉතින් බලන්න එපා. දෙන්න කරන්න එපා. මේ කෑවි නොකෑවි යවන්න. ready start 1 කරන්න එපා. 2 high elbow 2 way down 2 right start 1 2 3 කකුල් දුරක් දාන්න කොට 3 4 5 6 7 අල්ලන්න දෝ එක 8 9 hold the negative, marve. 1, 2, 3, 4, 6, 7, 8, 1. Mana ba? 2. Enough. 3, 4, 1 and 2, that's off. Opposite down, opposite leg. Right, start. 1, 2, 3, 7, 8, 9, 10. And break upside. 1, 2, 3, 5, 6, 7. මෙන්න මේ පොක්ස් එකට ඉන්න කවුද? මේකනේ. වාගේ බැක් එක තමයි ස්ට්‍රෙච් කරන්න යන්නේ. මෙතෙන්ට ඇවිල්ලා toe push up පොස්ට් එකට ඇවිල්ලා මෙතෙන්ට අඩිය තියන්න ඕනේ. රයිට්. වාගේ අත ළඟට. ආයි ඒක අතෙන්ට ගෙනිහිල්ලා. වාගේ heel එක බිම තියන්න. මේ පිටිපස්ස සම්පූර්ණයෙන්ම වාගේ බෙල්ලේ ඉඳලා ඇක්සල් එක ළඟට යනකම් ඔක්කොම ස්ට්‍රෙච් කරනවා මේක. heel එක බිම තියන්න. ආයි heel එක කකුල අනිත් පැත්තට. 2 3 යන්න. ඒක බිම තියන්න. 3 ඒක බිම තියන්න. 4 මගේ chest එක තමයි දැන් ස්ට්‍රෙච් කරන්න යන්නේ. මෙතන ඉඳලා ඒ අත සබ් එකක් විදිහට අරගෙන මේ ඇතුළට දාන්න. මගේ බැක් එක ස්ට්‍රෙච් වෙනවා. මේක මෙහෙම. right chest එක. එහෙම ඇතුළට දැම්මා. මෙහෙම දැම්මා. නාලා මෙතනින් ඇල්ලුවා. මේ කකුල පිටිපස්ස කකුල මෙහෙම තියෙන්නේ. මෙහෙම අල්ලලා පිටිපස්ස කකුල වාඩි වෙන්න. මේක අල්ලන ගමන්. ආයියා. 2 9 මේක වත්තක් විතර ගෙනියන්න මේ ස්පොට් එකයි ආයි මේ පැත්තට හැරලා ස්පොට් එක ආයි සේෆ් එක ස්පොට් එක අරුණා ස්පොට් එක ජෙනරල් වෝම් අප් ඒක නැත්තම් සාමාන්‍ය ශරීර උණුසුම් කිරීම ඒ සාමාන්‍ය ශරීර උණුසුම් කිරීමේ අරමුණ තමයි සම්පූර්ණම ශරීරයට අදාළ සම්පූර්ණම ශරීරයට අවශ්‍ය ඔක්සිජන් නියුට්‍රියන්ට් සෝල්ට් ප්‍රමාණය මසල් එකට යවන එක බ්ලඩ් එක කරා ග්‍රැජුවලි ඉන්ක්‍රීස් කරන එක සර්කිට් ට්‍රේනින් එකක් කරන එකේ අරමුණම තමයි මේක මම හදාගත්ත එක
මේකේ අරමුණ තමයි මේ මොහොතේ ක්‍රීඩකයෙකු මුහුණ දෙන අභියෝගයට වඩා මේ මොහොතේ ක්‍රීඩකයෙකු මුහුණ දෙන අභියෝගයට වඩා වෙනස් වැඩි අභියෝග ඊළඟ මොහොතේදී ක්‍රීඩකයාට මුහුණ දීමට නියමිතයි. අපි ගත්තොත් ප්‍රෙස් එක කියලා කියන්නේ ලොකු බිල්ඩින් එකක් කියලා. ස්ටැබිලිටි එක කියලා කියන්නේ ස්ටැබිලයිසේෂන් ඉන්ඩියුරන්ස් කියලා කියන්නේ ඒකේ ෆවුන්ඩේෂන්. හරිද? එතකොට එහෙනම් මේක පොළවේ වාසිය ගන්න ඕනේ අපි නිකන් දැන් සාමාන්‍ය බීච් එකට ඇවිල්ලා බීච් එකේ තියාගෙන ඩම්බෙල් අරගෙන බාබෙල් කර්ල් කරාගෙන අද වෙනක් වෙන්නේ නෑ. ඒක Udah kerennya.
මේ අපි දෙන රෙස්ට් එකේ අනුපාතය ඇතුළෙම ඒ කියන්නේ අපි ගන්න අපි ව්‍යායාමයට ලබා දෙන අනුපාතය ඇතුළෙම රෙස්ට් එකේ අනුපාතයක් තියෙනවා. දැන් අපි ව්‍යායාමයට ගත්තේ මොන අනුපාතයද? 1 1. ඒකට එක. ඒ කියන්නේ එකක් කරොත් එකක් රෙස්ට්. ඒ කියන්නේ තප්පර 30ක් කරොත් තප්පර 30ක් රෙස්ට්. එහෙනම් අපි මේක සෙට් රෙස්ට් එක දෙන්නත් ඕනේ එහෙම. සෙට් රෙස්ට් එකේ අපි කරන්නේ මේ සම්පූර්ණම සර්කිට් එකේ අපි කරපු එක්සර්සයිසස් ප්‍රමාණයේ කාලය ගණනය කරනවා. කීයද විනාඩි? 11යි. ඒ කියන්නේ විනාඩි තප්පර 30 හේවා 11. ඒ කියන්නේ විනාඩි 5. එහෙනම් එකට එකනම් ව්‍යායාම අනුපාතය රෙස්ට් එකත් එකට එකයි. එහෙනම් විරාමයක් විනාඩි 5. මේ වගේ සෙෂන් එකක් කරාට පස්සේ වෝම් ඩවුන් එක කොයි වගේද වෙන්න ඕනේ? ස්ටැටික් ස්ට්‍රෙචිං එකයි වෝකින් නෝ ජොගින් එකයි දෙක තියෙනවනේ. ස්ට්‍රෙචිං එක කූලින් ඩවුන් එක වෝම් ඩවුන් එකට මම ඔයාගෙන් අහන ප්‍රශ්නයක්. ඉස්සෙල්ලා ඔයා ස්ටැටික් ස්ට්‍රෙචිං ටික මෙතන කරලා ජොගින් කරනවද? ජොගින් කරලා ස්ටැටික් කරනවද? ජොගින් කරලා ස්ටැටික් කරනවා. ජොගින් කරලා හරිද? වම් කකුල ඉස්සරින් තියන්න. දැන් පිටිපස්ස බලන්න දකුණු කකුල එළවිලාද කියලා. ගෙලින්ම තියන්න ඕන. හරි. දැන් ඉස්සරහට නැවෙන්න. පිටිපස්සේ කකුල ඊළඟ ඉස්සෙල්ල බෑ. කම්ලි ගෙලින් කරගෙන හැරලා බලන්න. හරි. ඉස්සරහට ඉස්සරහට. ඊළඟ උස්සන්න බා. හරි. දැන් අත් දෙක බලන්න. ධනේස උඩ. ඔබ ගෙලින් වෙන්න. සෝබාධර්මයේ මොනවාරි කියන වගේ දන්නවද? ඔව්. හරිය. මම එම කියන්නේ මම මේ මගේ කරපු හැම බීච් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් තමයි. ඊටම බෙස්ට් ටීම් එක ඔයගොල්ලෝ. හරි. වීඩියෝ කරනවනේ ඔයගොල්ලෝ නෝ. දැන් මම පස්සේ නැත්තම් අනිත් කට්ටිය මගෙන් ආයිනේ ඒතොර ගිය සැරේ අපිටත් කිව්වනේ කියලා එහෙම කිව්වේ නෑ. මම එදා සර් එහෙම ඒ කියන්නේ සුපර්. ඒ කියන්නේ ඕගොල්ලෝගේ කරපු ටීම් 11 කිසිම ටීම් එකක් ගිව් අප් කරේ නෑ. ඒ වගේම සමහර ටීම් පිටිය ගේමට කරා. ඒ කියන්නේ ඒ ටීම් එක ඇතුළේම කොම්පිටිෂන් එකක් හදාගෙන කරා. ඒක තමයි වෙන්නේ. ක්‍රීඩකයෙක් ඒ තරගයේ ජයග්‍රහණය කරනවා නම් ඒ ක්‍රීඩකයා ඒ තරගයේ ජයග්‍රහණය කරන්නේ කොහොමද කියලා කකිනාගේ අහුවොත් එයා නිශ්චිතවම කියනවා මෙයාගේ ක්‍රීඩාවේ තියෙන ශිල්පීය ක්‍රම පාවිච්චි කරලා තමයි මෙයා දින්නේ. මෙයාගේ තියෙන අත්දැකීම් පාවිච්චි කරලා තමයි මේ දින්නේ. කියලා තමයි කියන්නේ. හැබැයි ඔය ශිල්පීය ක්‍රම කියන එක ඇතුලේ අත්දැකීම් කියන එක ඇතුලේ හැංගිලා ඉන්නේ වෙන මුකුත් නෙවෙයි ශාරීරික හේතුතා ලක්ෂණ.